ආනන්ද මේ පූජාවන් සත්කාර උපස්ථාන තථාගතයන් වහන්සේට කරන නියම උපස්ථාන නොවේ. යම් කිසි කෙනෙක් මේ ධර්මය ඉගෙනගෙන මේ ධර්මයට අනුව වාසය කරනවද ආනන්ද ඒ කෙනයි තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ. ඒ කෙනයි තථාගතයන් වහන්සේට ගරු බුහුමන් දක්වන්නේ. උතුම් වූ පූජාවන්ගෙන් පුදන්නේ. ආනන්ද පරිනිර්වාණයට පෙර ඇසිය යුතු යමක් තිබෙනවද? භාග්‍යවතුන් වහන්ස පිරිනිවන් පෑමට ඇයි කුසිනාරාවැනි කුඩා නගරයක් තෝරගත්තේ? භාග්‍යවතුන් වහන්ස පිරිනිවන් පෑමට සැවැත් නුවර, කොසඹෑ නුවර, බරණැස් නුවර වගේ මහා නගරයක් තෝරා නොගත්තේ මන්ද? එසේ වූහනම් රාජ මහා මාත්‍යාදීන් ඇතුළු තවත් බොහෝ පිරිසකට සහභාගි වෙන්න අවස්ථා උදා වෙනවා. ආනන්ද මේ කුසිනාරාව කුඩා නගරයක් කියා පවසන්න එපා. මෙය මහා සුදස්සන නම් සක්විති රජුගේ රාජධානියයි. මේ කුසිනාරා නුවර කුසාවතී නම් රාජධානියක් තිබුණා. නැගෙනහිර බටහිර අතර දිගින් යොදුන් 12ක් වුණා. පළල යොදුන් 7කින් සමන්විතයි. ආනන්දයේ විශාල රාජධානිය පවා අනිත්‍ය වී ගියා. පින්වත් ආනන්ද කුසිනාරා නුවරට පිවිස මල්ල රජදරුවන්ට මෙසේ පවසා සිටින්න. වාසෙට්ටේනේ අද රාත්‍රී අවසන් යාමේදී තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාරනවා. එන්න පින්වත් වාසෙට්ටේනේ. තථාගතයන් වහන්සේ අප ගම් කෙතෙහි පිරිනිවන් පාවදාලා ඊට පෙර උන්වහන්සේ ඇසුරු කරන්නට නොලැබුණා කියා පසුතැවිලි නොවන්න. ආනන්ද ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් කුසිනාරාවට වැඩම කොට තථාගතයන් වහන්සේ ඔබගේ සල්ලුයනේදී පිරිනිවන් පා වදාරන්නේ යැයි දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ මුණගැසී ධර්මය ඇසීමට දුර බැහැරින් එන ශ්‍රාවකයන් වහන්සේලාව නිතර ඇසුරු කිරීමට අපට අවකාශ ලැබුණා. ඔබ වහන්සේගේ පිරිනිවන් පෑමෙන් ඒ අවස්ථාව නැති වී යනවා. මනෝභාවනීය වූ ඒ භික්ෂූන්ගේ උතුම් ඇසුර අහිමි වී යාම ධර්ම විනය දියුණුව අපේක්ෂා කරන භික්ෂූන්ට මහත් අවාසියක්. ආනන්ද දැකබලා සංවේගය උපදවා ගත යුතු ස්ථාන 4ක් තිබෙනවා. මේ ලුම්බිනි සල්වනයේදී තථාගතයන් වහන්සේ ඉපදුනේ කියලා සංවේගය උපදවා ගත යුතුයි. මේ බුද්ධ ගයාවේදී තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තේ. තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනය වදාළේ මේ සිපතන මිගදායේදී. මේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානය මෙතන තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ කියා සංවේගය උපදවා ගත යුතුයි. මේ වන්දනාවේදී පහන් සිතින් යමෙක් කලුරිය කළොත් ඔහු සුගතියේ උපදිනවා. භාග්‍යවතුන් වහන්ස මේ පිරිසිදු බමසර සුරකින විට අපි කාන්තාවන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද? මවක් වෙන්න පුළුවන්, සහෝදරයක් වෙන්න පුළුවන්, ඥාතිවරයක් වෙන්න පුළුවන්. කාන්තාවන් කෙරෙහි භික්ෂූන් පිළිපැදිය යුත්තේ කෙසේද? එය අපහට අනුකම්පාවෙන් වදාරණ සේක්වා. ආනන්ද මේ බුදු සසුනේ බඹසර සුරකින භික්ෂුවකට කාන්තාවන් නොදැකීමයි හොඳ. භාග්‍යවතුන් වහන්ස දකින්න ලැබුණොත් කෙසේ පිළිපැදිය යුතුද? ආනන්ද යම් හේකින් කාන්තාවක් දකින්නට සිදුවනොත් ඒ කාන්තාව සමග කතා බහ නොකිරීමයි හොඳ. කාන්තාවක සමග කතා කිරීමට සිදුවහොත් කෙසේ පිළිපැදිය යුතුද? කාන්තාවක් සමග කතා බහේදී සිහිය පිහිටුවා වාසය කළ යුතුයි. සති සම්පජන්යෙන් සිටිය යුතුයි. සිහියත් නුවණත් ඉන්ද්‍රිය සංවරයට හේතු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ආනන්ද ත්‍රිවිධ සුචරිතයට හේතු වෙනවා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානය දියුණු වෙනවා. එසේ සිටින විට ඔබ කරන්නේ යම් දෙයක්ද? ඔබ කියන්නේ යම් දෙයක්ද? සිතන්නේ යම් දෙයක්ද? ආනන්දයේ සියලු දේ තුළ සිදුවන්නේ යහපතක්. ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය පිළිබඳව අප කුමන අයුරකින් පිළිපැදිය යුතුද ස්වාමීනි? පින්වත් ආනන්ද
තථාගතයන් වහන්සේලාගේ සිරුර ආදාහනය කරන්නේ සක්විති රජෙකුගේ සිරුර ආදාහනය කරන ආකාරයෙන්. ඒ සක්විති සිරුර සිනිඳු වස්ත්‍රවලින් නොතා සුවඳ තෙල්යෙදූ රන් දෙනක තැන්පත් කොට සුවඳ දරසෑයක ආදාහනය කරයි. පින්වත් ආනන්ද, ඔබල ඒ පිළිබඳව වෙහෙසිය යුතු නැහැ. ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති පඬිවරු සිටිනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදී සිටින ඔවුන් සියලු කටයුතු කරාවි. සුභද්‍රට භාග්‍යවතුන් වහන්සේ දකින්න මෝනෙලු. නමුත් භාග්‍යවතුන් වහන්සේ බොහෝ විඩාබරවයි ඉන්නේ. උන්වහන්සේව තවත් වෙහෙසට පත් කිරීමට මම කොහොමද ඉඩ දෙන්නේ? භාග්‍යවතුන් වහන්සේට අපහසුවක් නොවන පරිදි කටයුතු කළ යුතුයි. සුභද්‍ර, භාග්‍යවතුන් වහන්සේ බොහෝ ගිලන්වයි ඉන්නේ. මේ වෙලාවේ උන්වහන්සේ වෙහෙස කිරීමට මට ඉඩ ලබා දිය නොහැකි. ආනන්ද, සුභද්‍රට එන්න දෙන්න. ස්වාමීනි, හැම ආගමකම උගන්වන්නේ එකම කරුණද? මට තියෙන මේ හැම සැකයක්ම විමසා දැනගන්න ඕනේ. සමහරු කෙලෙස් සහිතයිලු. සමහරු කෙලෙස් දුරු කරලා අරහත්වයට පත් වෙලාලු වැටෙන්නේ. සුභද්‍ර, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එතන පළවෙනි ශ්‍රමණයා නැහැ. දෙවැනි, තුන්වැනි, හතරවැනි ශ්‍රමණයොත් නැහැ. නමුත් යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතී නම් එතන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සිව්නමම සිටිනවා. මේ ගෞතම ශාසනය තුල ඒ ශ්‍රමණයන් සිව්නමම වෙසෙනවා. සුභද්‍ර, මේ භික්ෂූන් මනාකොට වාසය කරන්නේ නම් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මම මෙතෙක් කල් වැරදි මතවාදවල හිරවෙලා මුලා වෙලා වාසය කළේ. භාග්‍යවතුන් වහන්ස මාහට මේ පොදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙනසේක්වා. පින්වත් සුභද්‍ර, මෙහි එන්න ස්වාක්ඛාත ධර්ම විනයේ මනාව හැසිරෙන්න.